මිනිස්සු ආසාවෙන් දළදා වහන්සේ වන්දනා කරනවා. ඒ නිසා අපි මේ ඉන්න පින්වතුන්ට කාරණා 3ක් අරඹයා පොඩි අනුශාසනාවක් කරමු කියලා. එකක් ගිය අයට සතුටු වෙන්න. අනිත් එක යන්න ඉන්න අයට හිතේ පැහැදීම ඇති කර ගැනීමට. ඊළඟට යාගන්න බැරි අයට දුර ඉඳලා අනුමෝදන් වෙන්න. තව 4 වෙනි කාරණාවකුත් තියෙනවා. මේ දේශනාව දළදා වහන්සේ වඳින්න පොළොමේ ඉන්න අයට ඇහුණොත් ඒ අයට මේ හිත පහදවාගෙන හිතේ ශක්තිය කොතනකවත් නතර කරගන්න නැතුව ගෙදරින් යන්නේ යන් හයියකින් නම් සද්ධාවකින් නම් දළදා වහන්සේ දක්වා මේ සද්ධාව අරගෙන යන්න ශක්තියක් ලැබලා දෙන්න උපකාරී වේවි. ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්පිරි ගුවන් විදුලියෙන් මේ ධර්ම දේශනාව විකාශනය වෙනවා අන්තර්ජාලය ඔස්සේ පටිගත කරලා. පින්වතුනි, තථාගතයන් වහන්සේගේ රන්වන් රන් ශ්‍රී දේහය රන් දෙනේ ආදාහනය වුණාට පස්සේ දැවුණාට පස්සේ රන් දෙන තුල ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා ඉතිරි වුණා. ඒ ඉතිරි වුණ ධාතුන් වහන්සේලාගෙන් නොබිදී තිබ්බ ධාතුන් වහන්සේලා 7 නමක් ඉන්නවා. ඒ 7 නමට කියනවා අසම්බින්න ධාතුන් කියලා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතුව, නලල් ධාතුව. දැන් සීරුවාවිල වැඩසෙන්නේ. ඒ නලල් තලේ ඒ විදිහටම තියෙනවා, කැඩෙන්නේ නැහැ. ඊළඟට දළදා වහන්සේලා 4 නම. උඩු ඇන්දේ වම් පැත්ත, දකුණු පැත්ත. දකුණු මේ යටි ඇන්දේ වම් පැත්ත, දකුණු. දාඨාදා කියලා කියන්නේ දළදා වහන්සේලාගේ මේ මෙතන අපේ තියෙන මේ අපි කියන්නේ දඩයන්දත් කියලා මෙතන උල් හැඩයට තියෙන අපේ අන්නේ මේ පැත්තේ තියෙනවා, මේ පැත්තේ තියෙනවා. උඩු ඇන්දේ උඩ පැත්තේ තියෙනවා, යටි අනිත් පැත්තේ තියෙනවා. ඒකට අපි කියන්නේ දඩයන්දත් කියලා. ඒකෙන් තමයි සමහර දෙයක් කඩා ගන්න බැරි දෙයක් අපි පටස් ගාලා කඩන්නේ. ඉතින් ඒ 4 තමයි දළදා වහන්සේලා 4 නම කියලා. ඒ 4 නමත් කැඩෙන්නේ නැහැ, ඒ විදිහටම තියෙනවා. අකුධාතුන් වහන්සේලා දෙනම කියන්නේ මේ මෙතන උරහිසේ තියෙන මේ හරියේ තියෙන අකු ඇට දෙනම. එතකොට 7යි. ඒ ධාතුන් වහන්සේලා අසම්බින්න. බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ විදිහට දළදා වහන්සේලා 49ක් වැඩ සිටිනවා. උඩු ඇන්දේ දත් 20යි, යටි ඇන්දේ දත් 20යි. වීසති දන්ත. ඒ දන්ත ධාතු වහන්සේලා එකකට එකක් සමානයි. සමදන්ත. දත් දෙකක් අතර හිදසක් නැහැ. අවිවර දන්ත. සුදුම සුදු පාටයි. සුසුක්ක දහට. ඒකට දළදා වහන්සේලාගේම මහා පුරුෂ ලක්ෂණ තියෙනවා 20 දන්ත එකක්. සුසුක්ක දන්ත එකක්. අවිවර දන්ත එකක්. ඊළඟට සමදන්ත දතකට දතක් සමානයි. දැන් අපි ගත්තොත් අපේ ඉස්සරහ දත් ලොකුයි, මැදට යනකොට පුංචි, හක්කේ දත් තව ලොකුයි. එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේගේ හැම දන්ත ධාතුන් වහන්සේ නමක්ම සමානයි. නන්සේ පෙරුම් පුරණ සංසාරේ ගුණධර්ම පුරුදු කරද්දී, පාරමිතා පුරුදු කරද්දී අසවල් පාරමිතාව පොඩ්ඩයි පුරුදු කළේ, අසවල් පාරමිතාව ගොඩක් පුරුදු කළා කියලා එකක් නැහැ. දාන පාරමිතාව වගේමයි වීර්ය පාරමිතාව. ඒ වගේමයි සීල පාරමිතාව. ඒ වගේමයි ප්‍රඥා පාරමිතාව. ඒ වගේමයි නෙක්ඛම්ම පාරමිතාව.
ගුණධර්ම සමානව පාරමිතා විදිහට වඩපු නිසා අපේ බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා එකිනෙකට සමානයි. අතේ ඇඟිලි පාවල ඇඟිලි සමානයි. නියධාතුන් වහන්සේලා සමානයි. ඉතින් ඒ සුදු බුදුරැස් විහිදෙන දළදා වහන්සේ කේම කියන මහරහතන් වහන්සේ දැල්වෙන චිතකයෙන් ඒ ගිනි අතරට 이르දියෙන් වැඩලා ඒ දළදා වහන්සේ ලබාගෙන කලිඟු රටට ලබා දුන්නා. කලිඟු රටේ දෙව් මිනිසුන්ගේ රාජ මහා මාත්‍යවරුන්ගේ පිදුම් ලැබූ ඒ උතුම් දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පාමින් වැඩ සිටියා. දළදා වහන්සේ තරම් ප්‍රාතිහාර්ය පාපු තවත් ධාතුන් වහන්සේ නමක් නැහැ.